ඉතින් අද අපි මෙන්න මේ ඇටවර්ග යකුලන් තමයි යන්න හදන්නේ. ඉතින් දැන් අපි තැනකට ඇවිල්ලා තමයි ඉන්නේ. මේක තියෙන්නේ ගොඩක් කන්ද උඩට වෙන්න. ඉතින් මේ ඇටවර්ග විශේෂත්වය තමයි ඔයාලා ලංකාවේ කොස් ඇට දන්නවා ඇති. කොස් ඇට තම්බල කනකොට එන රස තමයි මේ ඇටවර්ගෙන් එනවයි කියලා අපිට අපේ යාළුවා කිව්වා. ඉතින් යාළුවාගේ කීමට අපි හැමෝම ඉතින් මෙදා හවස් වෙන්න වගේ ආවා මේ ඇට ජාතිය අහුලගෙන යන්න. ඉතින් මේක තිබ්බේ ගොඩක් කන්දේ උඩට වෙන්න තමයි මේ ශාකය හැදින් ටිකක් කැලෑවට වෙන්නේ. ඉතින් අපි හිමින් එතනට ඇවිල්ලා අපි ඔන්න ඇට එකතු කරන්න පටන් ගත්තා. මේ ඇටේ තියෙන්නෙත් ගොඩක් ඔයාලා දන්නවා ඇති මේ මුහුද තියෙනවා ඉකිලි කියලා ශාකයක්. අන්න ඉකිලි කියන ශාකය වගේ මේ ගෙඩිය ඇතුළේ කටු තියෙනවා. මේ කටු ඇතුළේ තමයි මෙන්න මේ ගෙඩිය ඔයාලට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේවා අපි එකතු කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. බලමු මේක එකතු කරගෙන යන ගමන. ඉතින් අපි මේක හදන තැනටම ඔයාලා මේ වීඩියෝ ගන්න යනවා. ඉතින් ලස්සන වීඩියෝ එකක් වෙයි එකතුලා ඉන්න. ඉතින් අපේ යාළුවෝ ඔක්කොම ටික මේ ගමන්ට ආවේ ඉන්න ගමන ගොඩක් කියන්නේ විනෝද ජනක වුණා. ඉතින් අපි හැමෝම විනෝදයෙන් මේ බීජ එකතු කරන්න ගියා. ඉතින් බලමු මේ ගෙඩි එකතු කරන්න ගිය ගමන. ඉතින් මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වුණේ. මේක නිකන් පාක් එකක් වගේ මේගොල්ලෝගේ කඳු උඩත් මේ කොරියාවේ කට්ටිය පාරවල් හදලා තියෙනවා. අපි මේ පාරේ ගිහලා බලමු. ඉතින් මේ ගෙඩි හැම තැනම වැටලා තියෙනවා. ඉතින් අපි කට්ටිය එකතු වෙලා මේව අහුලගෙන ඉස්සරහට යන්න පටන් ගත්තා. විශේෂයෙන් කියන්න ඕන දේ තමයි ඔයාලත් මේ වගේ කැලෑවකට තනියෙන් යනවා නම් තනියෙන් යන්න එපා. මොකද ඒක කොච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද කොරියාව කියන්නේ සර්පය ගොඩක් බහුලව ඉන්න රටක්. ඒක නිසා ඔයාලට වෙන අනතුරු නිසා ගොඩක් දුරට මේ වගේ ගමනක යනවා නම් තව කෙනෙක් හරි කට්ටියක් හරි එක්ක යන එක තමයි ඔයාලට ඇඟට හුරු දෙය. මොකද අපි මේවට ඇවිල්ලා රස්සාවක් කරන්න නිසා තමන්ගේ ආත්ම ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න. මොකද කවදාද දවසක අපි සල්ලි හම්බ කරගෙන අපි ආපු විදියට වඩා හොඳින් ලංකාවට තවත් යන්න ඕන නිසා. ඉතින් අපි මෙන්න මේ විදියට මේ අඩිපාර දිගේ උඩට යනකොටත් යන්න බෑ. මොකද හැම තැනම මේ ගෙඩි පිං වැටලා තියෙනවා. ඉතින් අපි ගෙඩි වලත් තියෙන විශේෂත්වයක් තියෙනවා. මොකද මේකෙත් චූටි ගෙඩි තියෙනවා නැත්නම් ලොකු ගෙඩි තියෙනවා. ඉතින් මේකෙදි තම්බනකොට රසයි කියලා කියන්නේ මේ ලොකු ගෙඩිය තමයිලු මදේ වැඩිපුර තියෙන්නේ. ඒක නිසා මේ ඔයාලත් මේ එකතු කරන්න යනවා නම් ඉතින් ලොකු ගෙඩි විතරක් පොඩ්ඩක් අහුලා ගන්න. ඉතින් අපි කට්ටියම ඔන්න ඉස්සරහට ගියා. ඉතින් හතරම හරිය ලස්සන ගමනක්. මොකද මේ කන්දක් උඩට තියෙන නිසා ගොඩක් හොඳට බලා ගන්න පුළුවන්. අපි එනකොට ගොඩක් රැවලා තිබ්බ හින්දා හවස් වෙන්න වගේ ආපු හින්දා නම් අපිට පොඩ්ඩක් මේවා අහුලා ගන්නත් පොඩ්ඩක් අමාරු වුණා. දවල් වල කාව නම් මීට වඩා දෙයක් අපිට ඉක්මනට අහුලගෙන ගිහිල්ලා මේක හදන්න තිබ්බා. ඉතින් කොහොම වුණත් ඉතින් අපි වැඩේ ඇතේරියේ නේ. අත් කට්ටිය මේකතු වෙලා අපි ආවරණයට යන්න කට්ටියම ඉතින් එකතු වෙලා මේ වැඩේ කරා. ඉතින් බලමු ඉස්සරහට. මම ඔයාලට වීඩියෝ එක පටන් ගන්නකොට මුලින්ම කිව්වේ ඒකයි තනියම මේ වගේ තැන් වලට එන්න එපා. දැන් මේ වල උනා සත්තු සර්පයා ඉන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. අපි දැන්ටමත් අපි මේ වල ටික කැලේ ඇතුළට වෙන්න තමයි මේකෙදි වැටලා තියෙන්නේ. ඒක නිසා ගොඩක් අසිරු තැන් වලට අපි ඔකද යන්න පෙළඹෙනවා. අපි හිතන්නේ නැතුව. ඒ නිසා තමයි කිව්වේ ඔයාලා එනවා නම් තව පිටසක් එක්ක එන්න. මේ වගේ දෙයකට යනවා නම් කොරියාව ඇතුළත විනෝදෙන් ආවට. මොකද මේවා අවුලනකොට නම් එච්චර ලේසි නෑ. මොකද මේ ගස් කොළන් වල ගෑනකොට පොඩ සීරීම් වෙනවා. ගොඩක් කටු තියෙන ගස් මං හිතපු විදිහට අපි මේ ආපු තැන නම් ඔය කටු එරමිනි වගේ මේව නැතුණාට එරමිනි වගේ කෙනෙක් පැටලෙන දේවල් ගොඩක් මෙහෙ තිබ්බා. ඉතින් ගොඩක් සීරීම් වල එහෙම වෙනවා. ගොඩක් මදුරුවත් කනවා හවස් වෙන එනකොට. මදුරුව ගොඩක් ඉන්නවා මේ කොරියාවෙත් කැලෑට වෙන්න. ඉතින් යාළුවගේ කීමකට තමයි ආවේ කොස්සට වගේ සමාන කෑමක් තියෙනවා කියලා. ඉතින් අහුලන් යන්න ආවා. කොරියාවේ තියෙන කන්දක් උඩට ඉතින් මේ කන්දේ තමයි මේක ජාතිය හැදෙන්නේ. ඉතින් ඇවිල්ලා බලමු වීඩියෝ ලස්සන වීඩියෝ එකක් වෙයි. ඇත්තටම මේක කොස්සට හදික තාම අපි දන්නේ නැහැ. මොකද යාළුවෝ කිව්ව කීමට ආවේ. ඉතින් කාලා බලලා බලමු. ඉතින් කොරියාවේ ඉන්න යාළුවා ඊට පස්සේ පුළුවන් මේක ඒ වගේම දිගලා බලලා ඔයාලට මේක අතදා බලන්න පුළුවන්. ඉතින් ගාම වීඩියෝ ලස්සන වීඩියෝ එකක් වෙයි. දැන් අපි ඉන්නේ ගොඩක් කන්දක් උඩ. කන්දේ එන වීඩියෝ මට ගන්න බැරි වුණා. මොකද මම හිතන් ආවේ නැහැ වීඩියෝ එකක් කරනවා කියලා ආසාවට ආවේ. ඉතින් බලමු ලස්සන වීඩියෝ එකක් වෙයි මේක අනිවාර්යෙන්. ඔන්න දැන් නම් අපි ගෙඩි ඔක්කොම එකතු කරන් ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගෙදර ගිහිල්ලා අපි බලමු මෙන්න මේ විදිහට අපි ගෙදර ඇවිල්ලා මේ ගෙඩි ඔක්කොම හොඳට හොදගත්තා. මොකද ගොඩක් කැලෙන් අහුලගත්ත හින්දා මේවල ගොඩක් කුණු දුවිල්ල ගොඩක් මඩ එහෙම තැවෙරලා තියෙනවා. ඒක හින්දා මේක හොඳට හොදගෙන තමයි අපි මේක ලිපේ තියන්න ඕනේ. ඉතින් අපි මේක කීප වතාවම හොදගත්තට පස්සේ අපි මේක මෙහෙම ලිපේ තියාගත්තා. මේකට ලිපේ තියනකොට ඔයාලා මේක
අපි මැද්දේ තමයි මේක අපි කන දේවල් තියෙන නිසා මේක මේ පොත්ත අයින් කරන්න ඕන හින්දා ලුණු පාවිච්චි කරනකොට ලුණු හිතනවට වඩා කෙනෙක් ටිකක් වැඩිපුර ඔයාලා ලුණු දාගන්න මේකට නැත්තම් මේක අර අපේ කොස්සට රහට වගේ ආවට අර අපිට එක දිගට ගොඩක් කනකොට එපා වෙනවා. ටික ලුණු පොඩ්ඩක් දාලා තිබ්බොදී මේක එහෙම වෙන්නේ නැහැ. මොකද එතකොට ගොඩක් වෙලා මේක කන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ විදිහට හොදලා දැන් මේක ලිපේ තියන්නයි යන්නේ. ඔන්න දැන් අපි කෙනාව වැඩ ටික ඔන්න වතුර එක දාලා ඔන්න ලිපේ තියලා තමයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේක හොඳින් තැම්බීගෙන තමයි දැන් මේ ඉන්නේ. ඔන්න මේ වගේ විනාඩි 30ක් 40ක් වගේ තැම්බෙනකොට ඔයාලට පුළුවන් මේක කන්න. ඊට පස්සේ අපි කට්ටියම ඉදලා මේවල රස බැලුවා. බලනකොට ඇත්තටම මේක හරිම රසයි. මේකේ තියෙන රසත් තනිකරම කොස්සට වලට සමාන රසක් කියන්නේ. ඒ හා සමානම තමයි තනිකර කොස්සටම රස තමයි මේකේ එන්නේ. හරිම රසයි. ඔයාලත් කොරියාවේ ඉන්නකොට ඔයාලා මේ වගේ ගෙඩි බීජ දකිනවා නම් අනිවාර්යෙන් ගෙනල්ලා කන්න මේ ගෙඩි ජාතිය. ඒ වගේම මේ ගොඩක් කඳු වලට වෙන්න ගොඩක් මේක හැදෙනවා. ඇත්තටම හරිම රසයි. අපි හිතුවට වඩා හොඳ වීඩියෝ එකක් වුණා මේක. පාඩුවක් මේ අපි කන්ද ගිහිල්ලා අහුලන් ආවට ලංකාවේ තියෙන කොස්සට වලින් ගන්න පුළුවන් අපේ දේශීය කෑම වල තියෙන රසම මේ ගත්ත ගෙඩි වලගෙනොත් ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලත් කොරියාවේ ඉන්නවනම් කන්න ආස කෙනෙක්ට කාලා බලන්න මේක මාට් වලත් ගන්න පුළුවන්. එහෙනම්